මේ පොලොස් කීයද? පොලොස් කීයද? 100. ඔතන ගෙඩි කීයක් තියනවද? ගෙඩි 9. හා? ගෙඩි 8. ගෙඩි 8යි. ඔව්. කීයද ගෙඩි 8ට? ගෙඩි 800යි. 800. ඔව් ඉන්නම්. පොලොස් කොහෙන්ද ගේන්නේ මේවා? හා? එයාට කීයක් දෙනවද? එයාට 80ක් දෙනවා. ලාභය කීයක් තියෙනවද අම්මට? හා? රුපියල් 20යි ලාභය තියෙන්නේ. මල් පර්සේ දෙන්නකෝ. මේ කොයිද පාර අම්මේ? අලුත් පාරේ. බයිපාස් පාර. මේ කකුල් මොනවාද අම්මේ? කකුල මොනවාද? ගෙඩි වගේක් දාලා. බෙහෙත් කරන්නේ නැද්ද ඒකට? ගන්න. මොනවාද බෙහෙත්? අර බෝඩින් කියන්නේ කොහොමද කරන්නේ? බෑග් තුවාල වුණා මේකේ. තුවාලයක් කරාද මේ? තුවාලේ ගන්නේ ගෙඩි. දැන් බෙහෙත් කරන්නේ නැද්ද ඔක නම්? ආ? කොහොමද ඒ වගේ ආවේ? ඔය වගේ ආවේ. දැන් මේ ටිකට කීයද කියන්නේ ගාන? 800. ආ? 800යි. ලාභය කීයද එතකොට අම්මට? අම්මට ලාභය කීයද මෙතන? 160යි. දැන්ට කීයක් විකුණුවද? ගෙඩි 4. හරි. මට මේ මුකුත් එපා. ඔයා මේකෙන් තියෙන සල්ලි ඔක්කොම ටික ගන්න. ගන්න? නෑ ගන්නකෝ. මමනේ දෙන්නේ. ඔක්කොම ටික ගන්න. ඔක්කොම මල්ලි වාහනේ. ඔක්කොම ගන්න. පර්ස් එකේ තියෙන කොල කෑලි ටික අයින් කරලා දැන් ගණන් කරන්නකෝ. ගණන් කීයක් තියනවද කියලා. අද මේ පොලොස් ටික මට එපා. අම්මා ඔය සල්ලි ටිකත් ඔක්කොම අරගෙන ගෙදර යන්න පුළුවන්. කීයක් තියනවද ගණන් කරන්න. 1යි 2යි 4යි 5යි. දරුවෝ ඉන්නවද? 10යි 9යි. හරි කමන්නේ. ඔය ටික කමන්නේ. මං ගාව අතේ තිබ්බේ ඔච්චරයි. දරුවෝ ඉන්නවද අම්මට? එයා මොනවද කරන්නේ දරුවෝ? කුලී වැඩ කරන්නේ. සතුරුයිද අම්මට? සතුරුයිද? දැන් හැමදාම මෙතනට එනවද අම්මා? හැමදාම මෙතන ඉන්නවා. අම්මගේ නම මොකද්ද? මගේ නම පියසිරි. පියසිරි. දැන් මොකද කරන්නේ ওই සල්ලි වලින්? මේ ඉතින් බඩු ගන්න. දවල්ට කාලා දින්න. මේ ඉන්න මහත්තයානේ. ඔය ටික අරන් හෙට විකුණන්න. දැන් වෙලාව 4යි 10යිනේ හවස දැන් වහින්නත් එක්ක එන්නේ. ඔව් මේ අම්මයි තාත්තයි හරියට මෙන්න මේ මොකද පන්සලේ නම? ශාන්ති විහාරයේ ඉස්සරහා තමයි මේ තාත්තයි අම්මයි ඉන්නේ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඇවිල්ලා මේ වගේ පොලොස් තියනවා, පහන්දිර තියනවා. ඉතින් පොඩි බිස්නස් එකක් කරන ව්‍යාපාරයක් කරනවා. ඉතින් කාටවත් අතපාර නෙමෙයි අම්මයි තාත්තයි ජීවත් වෙන්නේ. ඉතින් පුළුවන් නම් ඇවිල්ලා මෙතනින් යද්දි මේ අම්මයි තාත්තයි උදව්වක් කරන්න කියලා තමයි කියන්නේ. එහෙනම් අපි ගිහිල්ලා එන්න. එහෙනම් ජය වේවා කියලා සල්ලි එපා. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි. දැන් ගෙදර යන්න ඕනේ හැබැයි. රයිට්.